අස්සසුම ප්‍රතිලාභින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්සසුම සම්බන්ධ විශේෂ කාරණා ටිකක් සාකච්ඡා කරන්න තමයි අද බලාපොරොත්තුව. මේ වගේ අස්සසුම නිවැරදි තොරතුරු දැන ගැනීමට අපේ channel එක subscribe කරලා bell icon එක all press කරගන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක නොදන්න යාළුවන්ට share කරන්න. ඒ වගේම මේ සම්බන්ධ ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් නොවැම්බර් මාසට අදාළ අස්සසුම දීමනාව සිස්ටම් ගත වෙන්නේ අනිවාර්යෙන් 5-10 අතර කාල සීමාව තුළ. ඉතින් එම මුදල් දින කිහිපයක් යනකොට තමයි මුදල් බැංකුවට බැර වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් නොවැම්බර් මාසට අදාළ අස්සසුම මුදල් බැංකුවට වැටෙන්නේ මෙන්න මේ කියන දවස්වල 14, 15, 16, 17 යන දවස්වල අස්සසුම මුදල් බැංකුවට වැටෙනවා. ඉතින් ওই දවස් කිහිපය හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අස්සසුම දෙවන අදියර සඳහා ඔක්තෝබර් මුදල් මේ වෙන විට සිස්ටම් ගත වෙලා තිබෙනවා. ඉතින් එම මුදල් බැංකුවට වැටෙන්නේ කවදද කියන එක අපි දැන් සාකච්ඡා කරනවා. ඉතින් ලබන සතිය අඟහරුවාදා ඒ කියන්නේ 11 යන දිනේ මුදල් බැංකුවට බැර කරනවා අනිවාර්යෙන්. ඉතින් මම හිතනවා අද ගෙන ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වුමනා වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපි සමුගන්නවා තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.